Hi, ඉතින් ඔන්න අද ඔයාලට තුලා ඉන්නේ Days of Moonsit channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපිත් ඉන්නවා Days of Moonsit channel එකත් එක්ක. Yeah, just know I'ma get it poppin', I'ma do my thing, I'ma blow the fuck. අපි ගාල්ල යාළුවෝ තමයි අද ඔක්කොම වෙලා තියෙන්නේ. ගොඩක්ම නේ. නුවර යාළුවෙකුත් ඉන්නවා. එතකොට කොච්චර කාලෙකද වීඩියෝ බලන්නේ? මම අයියගේ වීඩියෝ එක සජෙස්ට් උනේ. හලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් ගාලා තියෙන්නේ ඩේ ව්ලොග් එකත් වගේ තමයි. අද හෙෂාන් අයියයි පියු අක්කයි ගාල්ලට එරෝ. ඒ දෙන්න බලන්න යන්න හිතන් ඉන්නෝ. කොණ්ඩේ කපන්නත් ඕන. කොණ්ඩෙත් හොඳටම වැඩි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් සෙට් වෙමු. ඔන්න ඉතින් දැන් ඔයාලා බලනවා ඉතින් මෙතන මම ඩ්‍රෝන් එකක් පෙන්නන්නේ මොකද කියලා. මං ඉතින් කොණ්ඩේ කපවාගෙන හැම ගියා මගේ යාළුවලා ගෙදර. මේ යා ඩ්‍රෝන් එකක් ගෙනල්ලා ඒකින්ද ඒක බලන්න ගියා මම යාළුවා ගෙදර. ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එකේ ගාන වෙන්නේ ඉතින් 12900ක් වගේ පොඩි මුදලක්. මේ ඩ්‍රෝන් එකේ නම තමයි MT Max කියන්නේ. ඔයාලට මේ ඩ්‍රෝන් එක කොහෙන්වත් මෙච්චර අඩුවට ගන්න වෙන්නේ නැහැ. ඕනනම් ඔයාලා හොයලා බලන්න. ඒ වුණාට මේ ඩ්‍රෝන් එක Siron LK ස්ටෝර් එකේ පොඩි මුදලකට මේ ඩ්‍රෝන් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. 070 51 49 190 නම්බරයට WhatsApp message එකක් දාලා අදම ඕඩර් එකක් දාගන්න. Yeah, just know I'ma get it poppin', I'ma do my thing, I'ma blow the fuck up. Yeah, just know I'ma cash out, stack hella M's in my account. Yeah, just know I'ma have my dream girl in my dream house and my dream car. Just know I'ma be a legend. ඔන්න ඉතින් හෙෂාන් අයියා ගාලු කොටුවට එනවා කිව්ව හින්දා මං ඉතින් ගාලු කොටුවට තමයි මේ යන්නේ දැන්. vlog එකක් කරනවා. Hi, ඉතින් ඔන්න අද ඔයාලට තුලා ඉන්නේ Days of Moonsit channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපිත් ඉන්නවා Days of Moonsit channel එකත් එක්ක. ඉතින් කොහොමද? ඉතින් යාළුවනේ ඔයාලා අපේ වීඩියෝස් බලනවා නම් Asian Vlog channel එකේ, Asian Technic channel එකේ මොන channel එකේ හරි වීඩියෝස් බලලා තියෙනවා නම් අපේ වීඩියෝස් බලන යාළුවෙක් නම් ඔයා අනිවාර්යෙන් අපේ Moonsit support එක දෙන්න. යාගේ channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝස් බලනවා නම් මොන content කරගෙන vlogs කියවනේ. එතකොට දැන් vlogs videos කීයක් දාලා තියෙනවද? 12ක් විතර දාලා මදි ඈ. දිගට වීඩියෝස් දාගෙන යන්න. ගොඩක් වීඩියෝස් දාන්න. ඒක ෂෙඩියුල් එකකට මම ගොඩක් දේවල් කියලා දුන්නානේ. ෂෙඩියුල් එකට දෙකකට සති දෙක මදි. වැඩි. දවස් 3-4 උඩරින්. හරිද? ඒත් වීඩියෝස් දාන්න. ඉතින් කොල්ල ලස්සන ගමනක් යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලා අපේ වීඩියෝස් බලනවා නම් අනිවාර්යයෙන් මේ වලට සපෝට් එක දෙන්න. ඔයාගේ නම මොකද්ද? පුන්සිත්. කොහෙද නෑ බලන්න. මං ගාල්ලේ අටල මත්තේ. අපි ගාල්ල යාළුවෝ තමයි අද ඔක්කොම වෙලා තියෙන්නේ. ගොඩක්ම නේ. නුවර යාළුවෙකුත් ඉන්නවා. එතකොට කොච්චර කාලෙකද වීඩියෝ බලන්නේ? මම අයියගේ වීඩියෝ එක සජෙස්ට් උනේ අර freelancer.com එක ගැන වීඩියෝ සීරීස් එක. එතකොට ඔයා කැමති වීඩියෝ මොකද්ද? channel වලින්. එහෙම ගන්න ඔක්කොමට කැමති. හැම වීඩියෝ එකම බලලා තියෙනවා. ඔක්කොම බලන්න. හරි. එතකොට ඔයාගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික ඒක තමයි. ඊළඟට දැන් තව ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට මයික් එක දෙන්න. දැනට ස්තුතියි. thank you. හරි දැන් ඔන්න මම කට්ටියට මයික් එක දෙන්න යන්නේ දීලා අහන්න යන්නේ මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් කට්ටියට දෙන්න යන අවස්ථාවක්. ඔයාලා දැන් අපි වීඩියෝ බලනවානේ.
එක්කෝ ඔයාලා මොන හරි පැත්තකින් එක්කෝ කට්ටිය මෙතන YouTube කරන කට්ටිය ඇති. නැත්තම් ඔයාලා මොකක් හරි ෆීල්ඩ් එකකින් යන දෙයකට ඒ කියන්නේ අපෙන් මොකක් හරි දෙයක් දන්න දෙයක් දැනගන්න හරි අහන්න දෙයක් හරි තියෙනවනම් ඔන්න chance එකක් තියෙනවා අහන්න පුළුවන්. කවුද අහන්නේ හැමෝටම දෙනවා. ප්‍රශ්න තියෙනවද? අයි මමත් මේ බ්ලොග් channel එකක් කරනවා මේ ඒ කියන්නේ බ්ලොග් channel එක කරනකොට මම වීඩියෝ කරනකොට සමහර අය ওই පොදි ස්ථානයේ වගේ වීඩියෝ කරනකොට hina වෙනවා අර කතා කරන්න බෑ මම වැඩිපුරම කරන්නේ ඩබ් කරන එක. ගෙදර කට්ටියත් එච්චර ලොකු කැමැත්තක් නැහැ. ඒකට මොකද? හරි මම ඔකට උත්තරයක් දෙන්නම්. ඉතින් මමත් පටන් ගත්ත පළවෙනි කාලේ මම ලයිව් වලත් කියලා දින ඕන තරම් මටත් ගොඩාක් කට්ටිය ඕන තරම් hina වෙලා තියෙනවා. channel එක පටන් ගත්ත මුලම හේෂාන් ටෙක්නික් කියලා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ කට්ටියෙන් පොලිමේ යද්දි ඕන තරම් hina වෙලා තියෙනවා. මේ වනේ කරන්නේ මෙහෙමයි කියලා. පටන් ගත්ත ගමන් මට හරියට කතා කරගන්න බෑ. මට වීඩියෝ කරගන්න ලොකු හොඳ කැමරා නැහැ. හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. අපි ගෙදර සාමාන්‍ය ගෙදරක්නේ. ඔයාලා දැකලාදී පළවෙනිම වීඩියෝ බලලා තියෙනවා නම් නිකන් තීන්තකව බිත්තියේ ඔලෙවල් වලට මියුසික් කරේ. ඒකට ගත්ත ගිටාර් එක තිබ්බා සහ මල් පෝච්චියක් තිබ්බා පැත්තේ. එච්චරයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බේ. මට තීන්ත කාලා කරලා ලස්සන ට්‍රැක් ගහලා බොරුවට පොත් දාන්න කරන්න. එහෙම මට ලස්සන දේවල් තිබුණේ නැහැ. ඉතින් පොඩියට පටන් ගත්තේ. කවුරුත් කියන දේ අහන්න නැතුව මම කන්ටිනියු කරගෙන ගියා. මොකද මගේ ගෙදරින් වුණත් පළවෙනි දවසේ පටන් ගද්දී අපේ අම්මලා තාත්තලාට දැනුමක් නැහැ මොකද්ද මේ YouTube කියන්නේ. මේකෙන් කොහොමද සාර්ථක වෙන්නේ? මිනිස්සෙක්ට මේකෙන් ගමනක් තියනවාද? ඒව ගැන යාළුවට කිසිම අවබෝධයක් නැහැ. බොරු වැඩ කරන්න එපා ගගා. අන්න ඒව තමයි කියන්නේ. තමයි යාට කිව්වේ ගෙදරින් ඉස්සෙල්ලාම. ඉතින් එයාලට විශ්වාසයක් ඇති වෙන්න මට මේ දේ කරන්න පුළුවන් කියලා අපි කරලා පෙන්වන්න ඕන. thank you අය. හරි අපි පොඩ්ඩක් Wala na din. කරගන්න දේ වුණත් O level වල ෆේල් වුණා කියලා හිතනවා අපිට A level කරගන්න මදිය. නැත්නම් A level වලින් කැම්පස් යන්න මදිය. මදි වුණා කියලා අපි ඉතින් වැඩිලා හරියන්නේ නැහැ. අපි වෙන පාත් එකකින් හරි අපි යන්න කැමති සබ්ජෙක්ට් එකට දැන් මොන තරම් යන ක්‍රම තියෙනවනේ. ඒ වගේ හරි නිවැරදි. අපිට දැන් මගේ තියෙන ප්‍රශ්න ටික මම ඇහුවා. ඔයාලත් එක්ක කතා කරා. ඔයාලට තව මොනවද කියනවද දැනගන්න. එතන ඊට පස්සේ මතක් කරලා හරියන්නේ. කලින් එකක් දැම්මම නම් ප්‍රශ්න කෝටියක්. හේෂාන් අයත් එක්ක කතා කරා මේ මං කැප් එක දාලා ඉන්න එක එච්චර අවුලක් හිතන්නේ මං කොණ්ඩේ කපලා ඉන්නේ ඒකින්ද මේ කොණ්ඩේ කපලා ඉන්නේ ඒකින්ද ගණන් ගන්න එපා ඒක හේෂාන් අයියේ ඉන්න මෙතන කට්ටියත් එක්ක කතා කර උනේ දැන් හවස 6 විතර වෙලා මං ගෙදර යන්නත් ඕන බස් එකේ යන්නත් ඕන ඒක හින්දා අපි කියලා යන් හේෂාන් අයියලා. හේෂාන් අයියේ මම යනවා එහෙනම්. හරි මම පරිස්සම් ගන්න. thank you ආවට ආයි හම්බෙමු දවස්.
ඔව් ආයි ගාලට ආවම අනිවාර්යෙන් අනිවාර්යෙන් හම්බ බයි බයි බයි